බව උද්ද වෙන තැන බුද්ධ කියන වචනයෙන් අපි කතා කරන්නේ. ඉතින් හැම කෙනෙකුටම සත්‍ය අවබෝධ වෙන්න ඕන. ඊට පස්සේ ඒක ඔබ එදිනෙදා ජීවිතය තුළ අපි මේ අද කතා කරන්නේ මේ මොහොතේ කතා කරන්නේ ඔබ ඉන්නේ කොතනද කියන එකයි. දැන් ඔබ දැන් කතා කරා මහත්මියක් සිද්ධියක් කිව්වා. ඒක තුළ මේ මහත්මියට තේරෙන්නේ අර සුඛේ නේද නැති වෙන්නේ කියලා. ඒකේ ඒ කියපු සිද්ධිය හරි වැරදි හොඳ නරක හොයන එක නෙමෙයි අපි කරන්නේ. ඔබට සුඛේ ඒ ඔබට ඔය මොන සිද්ධිය වුණත් ඔබ ඉන්නේ සුඛෙන්ද කියන එකයි. ඔබට සැනසීම තියනවද කියන එකයි. දැන් ওই සිද්ධිය අල්ලගෙන ඒක ඇත්ත කරගත්තොත් මොන විදියට වුණත් ඔබට නැති වෙන්නේ සැනසීමයි. වැදගත් වෙන්නේ ඔබගේ හදවතට දැනෙන ඒ සැනසුම් සුවය. ඉතින් අපි නිතරම කියනවා නේද? සැනසුම් සුසුමන් පාවිලා. හැම කෙනෙකුටම සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. මනුස්සයන්ට සත්තුන්ට වඩා දරා ගන්න අමාරුයි. අපේ අම්මලා දරුවෙක් නැතුණාම කිසා ගෝතමී වගේ. අවුරුදු 10 15 අනේ මගේ නේ දරු දුක තියෙනවා. දරුවා හිතේ ඉන්නකම්ම අම්මලා දුක් විඳිනවා. සාමාන්‍යයෙන් සත්තුන්ගේ ස්වභාවය බලන්න. ඔවුන්ටත් කරදර එනවා. ඒ වුණාට වැඩි වෙලා පවතින්නේ නැහැ. මොකද ලොකු මයින්ඩ් එකක් නැහැ. හැබැයි මේ මයින්ඩ් එකේ බලය නැති වෙනකොට ඔබ හැමදේම සිද්ධියක් විතරක් වෙනවා. හරිම සුන්දර කතාවක්. ඒක දිගට ඇදගෙන යන්නේ. ඔබට මේ අත්දැකීම් දැන් තියෙනවා. ඔව්. හැම කෙනෙක්ම තමන්ගෙම සිත දිහා බලන්න. අපි බුදුන් වඳින්නේ එළියේ තියෙන මැටි රූපයකට නෙමෙයි. අපේ නෙතේ බුදුන් දැක නිවන් දකින්නේ. يعني අපේම හිතයි අපි දකින්නේ. හිතේ අර ගින්නක් නැති වෙන එක අර මේ ලෝකේ ඇත්ත වෙලා තියෙන තැනින් කොච්චරද අපි මෙදෙන්නේ. අර බව උද්ද වෙන තැන අර තමන්ගේ හිත බුද්ධ භාවයට පත් වෙන දැක දැක මිදි මිදි යන ගමන. එයයි ඇත්තටම මාර්ගයයි නිවනට සැනසෙන ඒ නිවනින් සැනසෙන මඟ නිවි නිවි යන මඟ අන්න බුදුන් වදිනවා. දවසින් දවස නේද? අපි බුදුන් වදිනවා කියන්නේ අපේ සිතේම ගින්න නිවි කියන ස්වභාවය දැක දැක වන්දනා කරනවා. අපි වඳින්නේ අපේම හිතට. අපි වඳින්නේ අපේම හිතට. මේ බුදු සිත මතු වෙනවා. අපි ඒ බුදු සිත දකිමින් වන්දනා කරනවා. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං. යමෙක් ධර්මයේ දකියේද එමා දකි. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. මේ ධර්මතාවයේ දකින කෙනා දකින්නවා මෙතන කෙනෙක් නැති බව. දකින්නවා මේ සබාදාමක් බව. සබාදාමට නොවනවනත ලොවේ කිසිවෙක්. එයාගේ අතුලාන්තයෙන් සංසුන් ස්වභාවයක් මත වෙනවා.